සුබ දවසක් වේවා කියලා සියලු දෙනාම Help Me TV YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අස්වැසුම නොවැම්බර් මාසයට අදාළ තොරතුරු ටික අරගෙන තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔබ හමුට එන්නේ. ඉතින් අපේ channel එකට ඔබ බලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගාම අපි වීඩියෝ එක පටන් ගමු. හරි, මුලින්ම මතක් කරන්න කැමති අස්වැසුම ගිය මාසයේ තොරතුරු පොඩ්ඩක් මෙන්න මේ විදිහට සඳහන් කරන්න කැමති. ඉතින් අපිට ලිපියක් මාර්ගයෙන් ලැබිලා තියෙනවා මෙන්න මේ ගිය මාසයේ තොරතුරු ටික. ඔක්තෝබර් 15 වෙනි දින තමයි ගිය මාසයේ ගිණුම් ගත වෙලා තියෙන මුදල් ප්‍රමාණය. ඉතින් බිලියන 11ක වගේ මුදල් ප්‍රමාණයක් ගිණුම් ගත වෙලා තියෙනවා. පවුල් 14 ලක්ෂයකට වගේ අදාළ අස්වැසුම දීමනා ලබා දීලා තියෙනවා. හරි, ඉතින් මේ මාසයේ බොහෝ නොවැම්බර් මාසයේ 5ත් 10ත් අතර තමයි අපි දන්නවා සිස්ටම් එකට වැටෙන්නේ. ඉතින් මේ මුදල් ප්‍රොසෙස් වෙලා ඒ අදාළ ක්‍රියාවලිය වෙලා ගිණුම්ගත වෙන්න මේ මාසයේ 15ත් 30ත් අතර කාලය තුල තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ කාලවකවානු එහා මෙහා වෙන්න පුළුවන් යම්කිසි හේතු මත. හරි, ඉතින් මෙන්න දෙවෙනි අදියරේ යම්කිසි තොරතුරක් දෙන්න අවශ්‍යයි. මේ වැදගත් තොරතුරක්. අපි දන්නවා දෙවෙනි අදියරේ සුසුකම් ලැබලා ඉන්නවනම් තමන්ගේ අදාළ නාම ලේඛනයේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියන් පස්සේ ඔබට දැක බලා ගන්න පුළුවන්. එහි ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් ඔබ අදාළ තොරතුරු ටික ලැබිලා තියෙනවා නම් ඔබ තේරීපත් වෙලා ඉන්නවා නම් ඔබ ගිහිල්ලා ඒ කාර්යාලයේ ඉන්න මේ ගිණුම් අංශයට හෝ ගිණුම් අංශින නිලධාරීන් හම්බ වෙලා ඒ අදාළ බැංකු ගිණුමක් විවෘත කරගන්න අවශ්‍යයි කියලා මේ ලිපියේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒකදී ඔබ කරන්න ඕන ඒ අදාළ බැංකු ගිණුමක් විවෘත කරගන්න ලිපිය ලබාගෙන ගිහිල්ලා මෙන්න මේ පහත සඳහන් බැංකු වලින් එක බැංකුවක් තෝරගෙන ඔබට වඩාත්ම පහසුවෙන්ම ගනුදෙනු කරන්න පුළුවන් හැකි බැංකුවක් තෝරගෙන එක බැංකුවක් තෝරගෙන ඒ බැංකුවේ ගිණුමක් විවෘත කරලා ඒ අදාළ ගිණුමේ විස්තර තොරතුරු ටික නැවත ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දෙන්න ඕන කියලා මේ ලිපියේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් දැනට මෙන්න මේ තොරතුරු ටික තමයි ඔබට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අස්වැසුම පිළිබඳව අපි දිගටම තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබ අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. ඔබට අස්වැසුම තොරතුරු ලැබුණු සැනින්ම අපි දැනුවත් කරන්න බලාගෙන ඉන්නවා. හරි, එහෙනම් අපිට මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට සුදුනාටම ස්තුතියි කියලා මතක් කරන ගාම අපි සමු ගන්නවා. සුදුනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.